මං ගෙනාපු තෑගි ටික අම්මටයි නංගිලා දෙන්නටයි බෙදලා දීලා ගෙදරින් පැනගත්තේ බොහොම අමාරුවෙන්. මගේ හිතේ පත්තු වෙච්ච ගින්දර ටිකක් විතර අඩු වුණේ ලෝනාගේ රුව දුටුවාට පසුවයි. ඈ ගැවසෙන ටැන් ගැන දැන සිටි නිසා රහස් උමං මග දිගේ ගොස් පඳුරු අතර සැඟවී මම බලාගෙන සිටියා. කුරුල්ලෙකුගේ හඬින් මා සුපුරුදු සංඥානාදය කිහිප විටක්ම නිකුත් කළා. එවිට ලෝනා මා සිටි ඉසව්වට පැමිණියා. නමුත් වෙනදාමෙන් ප්‍රියමනාප බවක් ඇගේ මුහුණේ සටහන් වී තිබුණේ නැහැ. අනේ ලෝනා කුමරිය ඔබයි වේදනාවෙන් හිටින්නේ. ලෝනා ඔය අසනීපෙන්ද රත්තරනේ ඔය හොදට මැදිල ගිහිල්ලා කතා කෙට්ටි යතුරු දාලද මාත්‍යා මටට විහිළුවක් වෙලානේ අනේ මේ යන්නේ මෙච්චර දවසක් මං ඔයාව නොදැක හිටියේ කොච්චර අමාරුවෙන්ද කාලෙකට පස්සේ આવමත් ගස්සන්නේ ඔයාට මාව එපා වෙලා නේද? නැත්නම් මම තිබ්බ සලකුණට නාවිත් ඉන්නේ නෑනේ. ඒ කළු රෙද්ද දැක ගමන්මයි මං මේ දුවගෙන ආවේ. බොරු කියන්න එපා ජෝන්. ඔයා කළු රෙද්ද දැක්කේ අද වෙන්නේ කොහොමද? ඔක තිරුවානා ගල්පවේ අතුරුලා දැන් හරියට මාස 2ක් අතත වුණා. මොකක් ඇත්තටම? එකට මං ඔයාගෙන් සමාව ඉල්ලනවා රාජිනී. එන්න පවුරතල් වෙන්න මෙච්චර කල්මට මොන වුණාද කියලා හොයලා බැලුවේ නැහැ. හේතු කාරණා නොදැන මත් එක්කලා තරහ ගන්නයෝ. මට හදිසි ගමනක් යන්න සිද්ධ වුණා. ඒකයි කුමරිය මට එන්න නොහැකි වුණේ. අපේ ලොකු නංගි කිව්ව කවුදෝ ගැනු ළමයෙක් ගොවි පොළට ඇවිත් මාව ඉන්නවද ඇහුවලු. අයි ග්වෙනිවට කිව්වේ නැද්ද? මං ගෙදර හිටියේ නැති බව. දෙවියනේ ඒ මුරකාරයෝ දක්කන අපි දෙන්නම ඉවරයි. ලෝනා ඔයා බය වෙන්න එපා. මම ඉක්මනින් කවඩුන්ගෙන් ඔයාව බේර ගන්නවා. කවඩුන් කියන්නේ දරුණු අපරාධකාරයෙක්. කවඩුන්ට අවශ්‍ය මාව විවාහ කරගෙන මේ කුඩා රාජධානියේ පාලකය වෙන්න. කවඩුන්ට ඔයාගේ ඇගට අතක්වත් තියන්න මමිට තියන්නේ නෑ. ඔයාව ඉක්මනට මෙහෙන් නිදහස් කරගන්නවා. එහෙනම් මම දැන් යන්න ඕන. කවද්ද නැවත එන්නේ? ඉක්මනින්ම ඔයාව ගන්න එනවා. පරිස්සම් වෙන්න ඉක්මනින් එන්න.